හලෝ හැමෝටම කොහොමද? ඔන්න අද අපි ගෙදර නාන්න නෑ වගේ දුරකතර ගෙවාගෙන ගොඩාක් දුර ඇවිල්ලා ඉන්නවා නාන්න. මේක බලපු ගමන් ඔයාලට පේනවා හරිම ලස්සනයි කියලා. ඉතින් දුර ආවට පාඩු නැහැ. මේ ඇවිල්ලා නුවර තැන්නේ කුඹුරට ඇවිල්ලා මේ ඇවිල්ලා රිකිල්ලගස් කඩපාරේ. කියන්නේ ගුරුතැනිය පාරේ ටිකක් දුර එනකොට රිකිල්ලගස් කඩට ආසන්න වෙන්න වගේ තමයි මෙතන හම්බ වෙන්නේ. ඉතින් හරිම ලස්සන පැත්තක්. ඉතින් අපි නාන ගමන් අද පොඩ්ඩක් මොන හරි හදාගෙන ඒක බොන ගමන් නාන කියලා තමයි ආවේ. ඔය ඉස්සරහින් ඉතින් මට පාර පෙන්නගෙන යන්නේ මගේ සදාදරණීය හස්බන්ඩ්. මෙතෙන්ද යන්න තියෙන පාර නම් එච්චර හොඳ පාරක් නෙමෙයි. හැබැයි හරිම ලස්සනයි දෙපැත්ත. තව ඉස්සරහට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ පාර තියෙන්නේ කියලා. මේක කියන්නේ මේ පැත්තේ මිනිස්සු එතෙන්ට යන්න පොඩිවට හදාගත්ත අඩි පාරක්. එහෙම කියලා මේකේ යන්න පාරක් නැහැ. මේ හරිය ගෙවලුත් නැහැ. මේ ගඟට නාන්න යන අයම තමයි ඉතින් මේ පාර හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන ඉස්සරහින් තියෙනවා ලස්සන දොළ පාරක්. මෙන්න මේ වගේ මේ ගඟට යන පාර දිගේ මේ අයින දිගේ මේ වගේ චූටි දොළ පාරවල් සෑහෙන ගොඩක් තියෙනවා. මේ දොළ පාරවල් වල ඔක්කොගෙම වතුර අර ගඟට තමයි යන්නේ. ගඟ පෝෂණය වෙන චූටි ඇල පාරවල් වෙන්නේ නැති මේ. ඉතින් මෙතන මේ ගොඩක් අර යන්න අමාරු කියලා නැහැ. මේ ගොඩාක් අය මෙතෙන් නාන්න එනවා. ඉතින් අපේ අර නඩේ ගුරා තමයි නඩේ ගුරාගේ නෝනයි දෙන්න තමයි ඔන්න ඉස්සරහින් යන්නේ. මෙතන අනේ මන් දන්නේ මෙතන හරි මේ නුවර පැත්තේ මෙහෙම තියෙනවද? නුවර පැත්තේ මෙහෙම තියෙනවා. මම කියන්නේ මේ වගේ ලස්සන තැනක් මම මේ ගොඩ කාලෙකින් තමයි ගියේ. මං හිතන්නේ වහින කාලෙට මෙන්න මේ අපි යන හරියෙන් පවා මේ වතුර යනවා වෙන්න ඕනේ. මොකද එක ගසාගෙන ඇවිල්ලා කොට කෑලිද ගොඩාක් ඒවා මෙතන තියෙන මේ ගල් මැදිලා තියෙන විදිහටත් එක්ක පේන්නේ. වහින කාලෙට වතුර වැඩි කාලෙට එහෙම මේ හරියනොත් යනවා. ඉතින් අපි මේ යන්නේ මෙතන ටිකක් එදා දවසේ නිවාඩු දවසක් නිසා සෙනග හිටියා. කට්ටිය අඩු තැනක් හොයාගෙන තමයි අපි මේ යන්නේ. දැන් වලට මෙහෙම ඇති මේ මෙතන මැද මේ වතුර පාර ටිකක් සැරයි. ඉතින් වතුර පාර සැර අඩු තැනකට යන්නත් එපයි. මේ වගේ සමහර තැන්වල අපි දන්නේ නැති තැන්වල නාන්න යන්න බෑ, බයයි. සමහරක් විට ඇතුළට ගහසාගෙන යන තැන් තියෙන්න පුළුවන්, බිලි ගන්න තැන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා නොදන්න තැන්වල එකපාරට නාන්න යන්නත් බැරි හින්දා අපි මේ යන්නේ සාමාන්‍යයෙන් පතුල පේන කිසිම කියන්නේ බයක් නැතුව නාගන්න පුළුවන් තැනකට තමයි මේ යන්නේ. මේ වෙලාවේ මේ පායපු දවසක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් අර හිරිපො වැස්ස වැඩෙන දවසක්. ඒ කියන්නේ අපි කියන්නේ චුරු වැස්ස වැඩෙනවා කියලා. අන්න එහෙම දවසක්. කොහොම හරි මෙතන එහා පැත්තේ තියෙන්නේ මේ පැත්තට වතුර දෙන්න තියෙන කොටසක්. ඒ හරියට යන්න දෙන්නේ නැහැ. දැල් ගහලා එහෙම තමයි තියෙන්නේ. මම ඉතින් මේ අමාරුවෙන් යන ගමන් එක අතකින් ෆෝන් එකත් අල්ලගෙන පොඩු මුට්ටුත් අනිත් අතින් එල්ලන් තමයි යන්නේ. කොහොම හරි මේ වගේ අතර අඩිය තියන්න බයයි ටිකක් ලිස්සන. මොකද අර මේවා හොඳටම වේලිලා නැහැනේ. වැස්සත් වෙලාවක් වැස්ස වෙලාවක් නිසා මේ ගල් වලට වතුර වැටිලා මේවා ලිස්සනවා. කොහොම හරි මම ඉතින් මේ මෙතනින් උඩට යනවා. මගේ පිටිපස්සේ මගේ හස්බන්ඩ් එනවා. මම බෑග් එකක් දාගෙන ගියා. බෑග් එකකින් අල්ලන් එන්නේ. මොකද දැන් මම ෆෝන් එකත් අල්ලගෙන වැටුනොත් එහෙම මෙතන නම් හොඳ තුවාලයක් කරගෙන තමයි නතර වෙන්නේ. ඉතින් වලට වෙනත් මේ තව චූටි දොළ පාර. මේ වතුර හරියම පිරිසිදුයි. ඒ කියන්නේ පතුල පේනවා මේවා බලනකොට. අපි ඔන්න ඔතන ඉස්සරහින් බැහැලා ඔය ගඟ වගේ මැද තියෙන ගලක් උඩට තමයි යන්නේ. අපි එතෙන් ගිහිල්ලා පොඩි බීමක් හදාගෙන බාබකියු එකක් දාලා නාලා එන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි එතෙන් ගිහිල්ලා පොඩි පොඩි බීම එකක් හදාගන්න අපි ෆෘට්ස් අරන් ගියා. ඒවා ඉතින් ඔය පඬිතයා වගේ මම තමයි කපන්නේ. මේ අපිට ලෑල්ලක්වත් මොකවත් තිබ්බේ නැහැ. අපිට මගින් යනකොට තමයි මතක් වුනේ මෙහෙම දෙයක් කරා නම් මරු නේද කියලා. ඉතින් ඔය බෝතලෙත් අතර මගින් හොයාගෙන ඒවා හොදගෙන ඕන දේවල් ටිකක් මගින් අරගෙන පළතුරු ටිකකුත් අරගෙන ඔක්කොම අරගෙන ගිහිල්ලා අපි ඔක හදාගත්තා. හදාගෙන ඔය තියෙන්නේ බෝතලේ මේක හොදලා ගත්තේ අපි. ඊට පස්සේ අපි සෝසේජස් ගෙනාවා, පොඩක් මීට්ස් ගෙනාවා. මේ මෙතන හදාගන්න අපි මේ
බඩු මුට්ටු ඔක්කොම ටික මේ අපි සිලිමලු ගොඩක් තිබ්බා හේතුව අපි පළතුරු එහෙම එක එක කඩවල වලින් ගත්තානේ මේවා එකක්වත් අපි දාලා ආවේ නැහැ අපි ඔක්කොම ටික වෙනම බෑග් එකකට එකතු කරලා මේ පොට්ටක් පවා මේ හැම දෙයක්ම අපි එකතු කරගත්තා අපි ඊට පස්සේ මේ ඇවිල්ලා අපි අර ගෙනියපු බාබකියු එක ඉතින් හැදෙන ගමක් එතකම් බලන්නකෝ මේ 12 පාර මේ වෙලාවේ ඇත්තටම හවස 6 විතර වගේ වෙන්න ඇවිල්ලා හොඳටම අඳුර වැටලා. ඒත් මම කීකී හිටියේ අපිට නා ගන්න පුළුවන් වේද බලන්නකෝ මේ දැන් අපි මේව හදාගෙන කාලා බීලා නානකොට හොඳටම රෑ වෙයිනි කියලා. ගණන් ගන්න එපා අපිට මගින් ගත්තේ කේක් තටියක් තමයි ගත්තේ බාබකියු දාන්න. බඩු ඒ කියන්නේ අපි මෙහෙම කරොත් හොඳයි කියලා මග හිතිච්ච නිසා ඔය මගින් සුපර් මාකට් එකකින් ගත්ත බඩු වගේක් තමයි ඔය. අනිත් හොඳම දේ තමයි දැන් අපි මේක සඩන්ලිනේ ප්ලෑන් කරේ. එතකොට අපිට මේ එදාර චුරුචුරු වැස්ස හින්දා ඔක්කොම දර තෙමිලා නිසා මේ ළඟපාතේ ටික ළඟපාතත් නෙමෙයි ඈතකට ගිහිල්ලා ගෙදරකින් තමයි මෙන්න මේ දර ටික ඉල්ල ගත්තේ මේක ගිනි අවුලව ගන්න. ඉතින් ඊට පස්සේ දැන් ඔයාලට මේ ඇහෙන්නේ ඒ වෙලාවේ තිබ්බ ඇත්තම සිටුේෂන් එක. යා. දඹවැස්. ඕලිසන මේ දෙක දාන්න ඔය දෙක මට එපා. ඔන්න ඕකයි උනේ.